ආහාර තාක්ෂණය පිළිබඳව සහ කෘෂිකර්මාන්තය පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදයේ මම විශේෂ අධ්‍යාපනය වැඩසටහන් වලට සම්බන්ධ වෙලා දින මුලින්ම මීට අවුරුදු 13කට විතර ඉස්සෙල්ලා ඒත් එක්කම ඊට පස්සේ මට රැකියාවක් සඳහා පුහුණුව සමග රැකියාවක් සඳහා අවස්ථාවක් ලැබුණා, විශේෂයෙන්ම මිසුරි ප්‍රාන්තයේ බේකර් ක්‍රීක් යාලුම් සීඩ් කම්පැනි කියලා ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන විශාලතම බීජ සමාගම් වලින් එකක කෘෂිවේදී තනතුරක මට සේවය කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් එතනදී විශේෂයෙන්ම මට ඉගෙන ගන්න පුළුවන් වෙච්ච දේ සහ අත්දැකීම් මට ප්‍රගුණ කරන්න පුළුවන් වෙච්ච ලොකුම දේ ශේෂ්ත්‍රය තමයි බීජ නිෂ්පාදන ක්‍රියාවලිය කියන එක. එතකොට ඒ යටතේ දැනට මම ඉගෙනගත්ත දේවල් දැන් වර්තමාන මගේ රැකියාවත් එක්ක සම්බන්ධ කරගත්තොත් අපි විශාල ප්‍රමාණයෙන් අපි අපේ සමාගම ඇතුලේ විශේෂයෙන් මිරිස් සහ නයි මිරිස් ඒ වගේම ලොකු ලුණු බීජ මේ වගේ නිෂ්පාදන ශේෂ්ත්‍රයන් අපි ගොඩාක් රසක් අපේ ආයතනය ඇතුලේ පුරුදු කරගෙන තියෙනවා. ඒ කෙලින්ම ඍජුවම අපේ බීජ නිෂ්පාදනය ගැන ප්‍රමුඛතාවය දැක්වුවා. නමුත් ඒ ගැන හිතනවා නම් නමුත් අපි මේ අත්දැකීම් ජාත්‍යන්තර අත්දැකීම් ගැන කියනවා නම් ඒ නිෂ්පාදන ආයතනයක් තුල පවත්වා ගත යුතු විනය විද්‍යාත්මක ක්‍රමවේදය ඒ ඇතුලේ වැඩ කරන අන්‍යෝන්‍ය සුහදතාවයෙන් කොහොමද අපි පර්යේෂණ දත්ත ඇසුරෙන් දේවල් අලුතෙන් නිර්මාණය කරගන්නේ, ඒ වගේම අලුත් ප්‍රවේශයන් ගන්න කොහොමද, අලුත් ප්‍රභේද හදන්නේ කොහොමද, මේ නීති රාමුව ඇතුලේ අපි කොහොමද වැඩ කරන්නේ කියන කාරණාව ඉතාම වැදගත්. විශේෂයෙන්ම මම හරි සතුටු වෙනවා මට ඇමරිකන් සීඩ් ටෙස්ටිං ඇසෝසියේෂන් එකේ යම්කිසි පුහුණුවක් හම්බුණා කෙටි කාලින. නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ කියන්නේ ඇමරිකන් සීඩ් ටෙස්ටිං ඇසෝසියේෂන් කියන්නේ ලෝකේ තියෙන අවුරුදු 100කට වැඩි පැරණිම ආයතනයක්. එතනදී වැඩ කරද්දී මම රට වෙනුවෙන් ඉල්ලීමක් කරා ඒ තියෙන ටෙස්ටිං ප්‍රොටෝකෝල් එක අපිට දෙන්න පුළුවන්ද කියන එක. මම හිතන්නේ පිටු දහස් ගානක වෙලුම් රසක් සහිත මහා විශාල පුස්තකයක්. ඉතින් මට ඒකේ e-copy එකක් හම්බුණා. ඒගොල්ලෝ මට සමාගමෙන් මට ඒක දුන්නා. මම මේ වෙනකොට කියන්න සතුටුයි ඒ ප්‍රොටෝකෝල් එක හાર્ඩ් කොපි එකක් විදියට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ අතටම පත් කරලා තියෙනවා. කවදාරි දවසක මේ ප්‍රොටෝකෝල්ස් ප්‍රොජෙක්ට් අරගෙන අපේ රටේ බීජ සුපරීක්ෂාව මේ ටෙස්ටිං ගැන තියෙන අපේ තියෙන යාවත් කාලීන වීම සඳහා යොදා ගන්න කියලා. ඒක තමයි ඇමරිකාවේ නීතිය. ඒ නීතිය බොහෝ රටවල වළංගු නීතියක්. ඒ නීතිය ඇසුරෙන් තමයි අනික් රටවලුත් ගොඩක් වෙලාවට තමන්ගේ නීති සම්පාදනය කරන්නේ මේ ශේත්‍රේ. විශේෂයෙන්ම මම දකිනවා ඒ අත්දැකීම් එක්ක ලංකාවේ තියෙන අපි ගොඩාක් වෙලාවට නීතියටම කොටු වෙලා වැඩ කරන්න උත්සාහ ගන්නවා. මං කියන්නේ නීති බිඳින්න කියන එක නෙමෙයි. නමුත් නීති රීති හැදුවෙත් අපිම තමයි ඒවා යාවත් කාලීන කරමින් ඉදිරි අනාගතය වෙනුවෙන් දේවල් කරන්න ඕනේ. අපිට ඕනම වෙලාවක නීත්‍යානුකූල රාමුව ඇතුලේ ඒ අවශ්‍ය ඒ කාලානුරූපීව සහ අනාගතයට අවශ්‍ය වෙන පරිදි නීති ආදිය සංශෝධනය කරමින් සහ ඒකට අනුගත වෙලා අලුත් දේවල් අත්අදහා බලමින් ඉදිරියට යන්න පුළුවන් කියන මතය තමයි මම ඉන්නේ. එතනදී අපි යම්කිසි පසුගාමී තත්ත්වයක රටක් වශයෙන් ඉන්නවා. මම විශ්වාස කරනවා විශේෂයෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශය මීට වඩා ඒකාබද්ධව සුහදව වැඩ කරලා සහයෝගයෙන් මේ මොකද අපි සෑහෙන ප්‍රමාණයක් බීජ කියන දේවල් අපි බීජාරෝපණ ද්‍රව්‍ය ආනයනය කරන මේ ආනයනයේදී විශාල ප්‍රශ්නත් මතු නොවෙනවා නෙමෙයි. ඉතින් ඊට වඩා අපි තවත් අපේ නිෂ්පාදන පුළුල් කිරීමේ හැකියාව තියෙනවා නිශ්චිතවම අපේ රට ඇතුළෙම. ඒ තුලින් අපිට විදේශ විනිමය සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි කර ගන්නත්. ඒ වගේම අපේ නිෂ්පාදනය මීට වඩා හොඳ තත්යකට ගන්නත් හැකියාව තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒත් එක්කම විශේෂයෙන් කියන්න ඕනේ ආරක්ෂිත ගෘහතුල කෘෂිකර්මාන්තය විශාල වශයෙන් ඒ රටවල් වල යොදා ගන්නවා තමන්ගේ භෝග නිෂ්පාදනය සඳහා, විශේෂයෙන් බීජ නිෂ්පාදනය සඳහා. ඉතින් ඒ තාක්ෂණය මම මේ අපේ ලංකාවේ තුලත් අපේ සමාගම ඇතුලේ සහ අපේ සමාගමේ සේවාවන් ලබා ගන්නා ඒ සියලුම දෙනාට ඒ ව්‍යාපෘති අපිත් එක්ක කරන අයත් එක්ක අපි බෙදා ගනිමින් ඉන්නවා. ඒ අත්දැකීම් ජාත්‍යන්තර අත්දැකීම් ඒ තුලින් තමන්ගේ නිෂ්පාදනයේ ඵලදායීතාවය ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව
වැඩි දියුණු කර ගැනීම සඳහා උපකාරී වෙනවා කියලා මම විශ්වාස කරනවා.